කළු කුමාරයා ගැන නොයෙකුත් විචාර මම හැම තැනම දැක්කත් මට කාගේවත් අත්දැකීමක් එහෙම වීඩියෝ එකක් හම්බුනේ. කියන්නේ මට මේ අත්දැකීම කළු කුමාර දෘෂ්ටිය සම්බන්ධයෙන් මෙන්න මේ අත්දැකීම තියෙනවා කියලා කියන වීඩියෝ එකක් ඇත්තටම මම දැක්කේ නැහැ. ඉතින් මට එහෙම අත්දැකීමක් තියෙන නිසා මං චුට්ටක් කියන්න ලෑස්ති වුණා. ඉතින් මගේ පළවෙනි අත්දැකීම කියන්නේ ඒක මගේ අත්දැකීමක් නෙමෙයි මගේ අම්මගේ අත්දැකීමක්. මොකද කළු කුමාර දෝෂය එන්නේ කොහින්ද? ඒ කියන්නේ අපේ සංස්කෘතියට අනුව කළු කුමාර දෝෂය කොහින්ද එන්නේ? ඇඟට එන්නේ කොහොමද? කියන කාරණය තිබුණ සමහර තැන්වල. ඒ කියන්නේ මේ වැඩි වියටපත් වුණාට පස්සේ තමයි ගෑනු ළමෙක්ට කළු කුමාර දෝෂය කියන එක ඇතුල් වෙන්නේ. මොන වගේ කියන්නේ තනි වුණාම. ඒ කියන්නේ ඔක තනි වෙන්නේ නැහැ. දැස්සයකට ගහනවා. එහෙම දේවල් තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් එයාගේ ළඟින් ඉන්නවා. හැමතිස්සෙම වොෂ්රූම් එකට යන ටිකට දොර ගාවට වෙලා ඉන්නවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒ කියන්නේ මල් වෙර වෙලා මාස 3ක් විතර පරිස්සම් කරනවා. ඊට පස්සේ ඔය මාස 3 ඇතුළත තනි වෙන්න හොඳ නැහැ කියන කාරණයක් තියෙනවා. එහෙම වුණොත් කිරි කාලය කියනවනේ. පළවෙනි මාස 3 කිරි කාලය කියලා තමයි කියන්නේ. ඉතින් ඔය මාස 3 ඇතුළත එහෙම දැරිවියක් තනි වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඔතනදී තමයි කළු කුමාර දෝෂය ඇඟට ඇතුල් වෙන්නේ. එතකොට මගේ අම්මා මල්වර වුණාට පස්සේ ඒක කියන ලැජ්ජාවට හංගන් ඉඳලා තියෙනවා. ඒගොල්ලෝ දැන් වගේ නෙමෙයි ඉස්සර ලිං වලට යනවා වතුර අදිනවා. එහෙම ඉතින් ලිඳ ගාවදී ලිඳට වතුර ගෙන කිව්වෙත් තන්නේ නැහනේ. දැන් අපි තරම්වත් ඒ කාලේ සමාජ දැනුවත් වීමක් නැහැනේ. ඉතින් එතකොට තනි වෙලා තමයි ගාව කියන්නේ. තව කියනවා ඒගොල්ලන්ට පිරිමි ළමයි හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් මට නම් ඇත්තටම පිරිමි සහෝදරෙක් නැහැ. අම්මා කියනවා අපි තුන්දෙනා හම්බෙන්න ඉද්දිත් කළු කුමාරයාගෙන් නොයෙක් හතර පැමිණියා කියලා. කොහොම හරි ඉතින් ඉන්නේ ගෑනු ළමයි තුන්දෙනෙක්. මගේ අත්දැකීම් ගැන කිව්වොත් එහෙම මාස 3 කියන්නේ මම තනි වුණ නැහැ කිසිම අවස්ථාවක. හැබැයි මම දැන් අපි තියනවානේ උත්සවයක් ගන්නවනේ. එතකොට මේ උත්සවය ඉවරනාට පස්සේ නෑදෑයෝ ටිකත් එක්ක කියන්නේ ජොලියට වගේ අපි ගියා නාන්න ඇල්ලක. ඉතින් ඔතනදී කළු කුමාර දෝෂය ඇඟට ඇතුල් වුණා කියලා තමයි මට කියන්නේ. එහෙම ලොකුවට තනිවීමක් වුණේ නැති නිසා ලොකු බලපෑමක් නැහැ කියලා තමයි මට කියන්නේ. ඉතින් මට නම් පුතු දෙන්නෙක් ඉන්නවා. ඉතින් තව දරුවෙක් ලැබෙන්න. ඉතින් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලොකු පුතා හම්බෙන්නේදී මාස 9ෙම නූල් දැම්මා. මොකද ලොකු ප්‍රශ්නයක් තිබිලා නෙමෙයි. ඒ වුණාට දරුවට යම් කිසි බලපෑමක් වෙයි කියලා තියෙන අර හිතේ බයක් තියෙනවනේ. එන්නේ බය නිසා මේ දරුවා ඉන්නේ බඩේනේ. ඉතින් ඒ හින්දා මාස 9ෙම නූල් දැම්මා. ඉතින් ඒ වගේ තියෙනවා. හැබැයි මම ඉස්කෝලේ යන කාලේ නම් මට ප්‍රශ්න තිබුණා. ඒ කියන්නේ මට වැඩි වියටපත් වුණාට පස්සේ එක ප්‍රශ්න තිබුණා. ඉස්කෝලේ යන කාලේ ඉන්න. ඔය කියන එකව මම දැකලා තියෙනවා. එක සැරයක්. මොකද මම අසනීප වුණාම මම දන්නේ මගේ මානසික ප්‍රශ්නයක්ද කියලා. අසනීප වුණාම මට නිදියන්න පුළුවන් උඩුබැලිය අතට විතරයි. වෙන කිසි පැත්තකට නිදියන්න බෑ. උඩුබැලිය අතට නිදිලා තනි වෙච්ච ගමන් කකුල් දෙකයි අත් දෙකයි තියලා දෙකට ගහනවා. එහෙම ප්‍රශ්නයක් තිබුණා. කතා කරගන්නත් බැරි වෙනවා. ඒ ප්‍රශ්නේ තිබ්බ ගොඩාක් කට්ටියට ඉතින් කතා කරන්න බැරි වෙලා තියෙනවා. කියන්නේ ඇඟට ආවම කතා කරගන්න බැහැලු. ඉතින් මටත් එහෙම දෙයක් වුණා. දන්නේ නැහැ. මේ මානසික රෝගද කියන්න දන්නේ නැහැ. ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. ඉතින් මගේ හිතේ ඇඳලා තියෙන කළු කුමාර රූපෙත් දැන් සාමාන්‍යයෙන් අපිට එහෙම රූපයක් ඕනම කෙනෙක්ගේ රූපයක් යකෙක් ගිහුණොත් මොනසෙගුණ හිතේ ඇඳෙනවනේ. ඉතින් හිතේ ඇඳෙන රූපෙත් දැන් මම දැක්කේ. මම එහෙම රූපයක් දැක්කා. ඉතින් ඇත්තටම ලස්සනයි. ලස්සනයි කියලා ඉතින් කාංචනා වගේ මම ලව් කරන්නම් ගියේ නෑ ඒ රූපෙට.
ඉතින් බයත් එක්කම තරහක් වගේ එකක් තමයි ඒ හැම අවස්ථාවකදීම මගේ හිතට දැනුනේ. ඉතින් මගේ යාළුවෙක්ගේ තව අත්දැකීමක් තියෙනවා මම මෙහෙම කියන්නම් වැඩි වෙලාවක් නොගෙන. එයා නම් හැබැයි මට කළු කුමාරයෙක් ගැන නෙමෙයි කිව්වේ. ඒ ලෙවල් කාලේ වගේ තමයි එයා ඒ කතන්දරේ මට කිව්වේ. එයා 11 තලව්වක, ඒ කියන්නේ 11 ජීවත් වෙලා තියෙන වලව්වක් වගේ ගෙදරක. ඉතින් මේ ගෙදර එයාගේ මල්ලි ඉඳලා තියෙන්නේ. මෙයාට වෙන එයාගේ මල්ලි වුණාම වෙන කිසිම පිරිමි සහෝදරයෙක් කියන්නේ අපි සහෝදරයෝ වගේ ආශ්‍රය කරනවානේ. එහෙම වෙන කිසිම මේ කෙනෙක් ආශ්‍රය කරන්න දීලා නැහැ. ඒ කියන්නේ ආඩුම තරම් පන්ති යන්නේවත් නැහැ. ඉස්කෝලේ උගන්නන්න ටික විතර දෙන්න ආගෙන ඉන්න ලස්සනට අඳින්නවත් දෙන්නේ නැහැ. නම් ආච්චි වගේ ඇඳුම් අඳින්නේ. දෙන්න ආගෙන ඉන්නේ. ඉතින් මම මෙයාගෙන් එක දවසක් ඇහුවා ඇයි මෙහෙම මේ විදිහේ ලෙඩෙක් වගේ ඉන්නේ කියලා. ඊට පස්සේ එයා කතන්දරේ කිව්වා එයා නම් කියන්නේ එයාගේ පෞගිය ආත්මේ ආත්ම කේස් එකක්. එයා නම් කියන්නේ ගිය ආත්මේ ඒ දෙන්න එකට මැරුණලු. ඊට පස්සේ එයා උප්පත්තිය ලැබුවලු. අර එයා උප්පත්තිය ලැබුවේ නැහිඳු. එයා හැමදාම අරයාත් එක්ක ඉන්නවලු. ඉතින් ඇවිල්ලා රැයට ඒ වලව්වක් වගේ ගියක් තමයි. ඉතින් මට ඒක නම ඇඳලා පෙන්නුවා. ඉතින් ලස්සන කොල්ලෙක්. ඉතින් අපිත් ඉතින් ඒ දේවල් කාර්ය කියන මහා තේරුමක් ඉති වයසක් නෙවෙයි. ඉතින් අපිත් බය වුණා. මගේ තව යාළුවෙක් යහන් හිටියා. අපිත් බය වුණා. ඒ කාලේ දන්නේ නැහැ ඕවා මනස්කාතද මොනවද මේ හිතේ තියෙන දේවල් පේනවද කියලා. දැන් කාංචනාගේ සින්දුවෙන් ඒ කියන්නේ ඒක විෂුවල් එක බැලුවහම තියෙන්නේ අපේ හිතේ ගොඩනැගිච්ච දෙයක් කියලා. මම ඒකට 90ක් විතර එක ගෙවෙනවා. හේතුව ඔය කියන දේ මානසික අපි වැටෙනහම තමයි ඒ දේ එන්නේ. මට ඒක පෞද්ගලික අත්දැකීමෙන් දැනিলা තියෙනවා. මම මානසික වැටෙන්නේ කොතනද ඒ බලවේගය ලිප්පෙනවා. මම ශක්තිමත් ඉන්න හැම අවස්ථාවකදීම ඒ බලවේගය යට යනවා. එතකොට මට පෞද්ගලික විදිහට තියෙනවා මේක මානසික ප්‍රශ්නයක් කියලා. ඉතින් ඒකයි ඒකෙන් බලපෑමක් මන් දන්නේ මට මේ හිතෙන විදිහ මානසික දෙයක් වෙන්න ඕනේ. මං හිතන්නේ ඔක්කොම මිනිස්සෙක්ගේ මනසට වඩා බලගතු දෙයක් මේ විශ්වයේ තව තියෙනවා කියලා. ඉතින් මං හිතන්නේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඉතින් හැමෝටම මං කියන්නේ දැන් ඔය දිස්තිය තියෙනවා කියලා පීඩා විඳින කට්ටිය හැමෝටම කියන්නේ පොඩ්ඩක් ශක්තිමත් වෙලා බලන්න. කොහොමත් මිනිස්සෙක්ට වඩා අමනුෂ්‍ය බලගතු වෙන්න විදිහක් නැහැ. මම මේක පිළිගන්නේ නැහැ. බලගතු වෙන්නේ එහෙම විදිහක් නැහැ. චිත්‍රපටිවල මනමගුල් තිබ්බත් මනුස්ස මනසට වඩා දියුණු කරගන්න ඕන. අපි දියුණු කරගන්න නම් මනුස්ස මනසට වඩා බලගතු දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් ඒකත් මතක් කරන ගමන් පොඩ්ඩක් ඒකෙන් පීඩා විඳින අයට මම කියන්නේ පොඩ්ඩක් මනස දියුණු කරගන්න බලන්න. ඉතින් පිරිත් නූල් බඳින්න මේ මනස දියුණු කරගන්න අපිට ඒ දේවල් ශක්තියක් එනවා. එතකොට අපි දන්නවා දැන් පිරිත් දාලා තියෙන්නේ දැන් අපිට ප්‍රශ්නයක් නැහැ එහෙම කියලා. අපි දන්නවා ඒ නිසා මනස දියුණු කරගන්න ඔය මොන බලවේගයකටත් වඩා තමන්ගේ මනස දියුණු කරගත්තාම ඒ ශක්තිය ගොඩක් වටිනවා.